ආයුබෝවන් යාළුවනේ කොහොමද ඔයාලට? අද අපි හදන්න යන්නේ අම්බිගමුවේ රසට වැව් මාළු මිරිසට. අද අපි වැව් මාළු නිවැරදිව සුද්ධ කරන තැන ඉඳලා හදන හැටි දක්වාම ඔයාලට කියලා දෙනවා. අපේ අයියා තමයි වැව් මාළු සුද්ධ කරන්න ඒ වගේම රසට යන්න දන්නේ. අපි බලමු කොහොමද වැව් මාළු ටික හරියට සුද්ධ කරගන්නේ කියලා. මේ විදිහට මුලින් අපි වලල් ටික කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ විදිහට කොරපුතු ටික හොඳට සුද්ධ කරගන්නවා. මේ විදිහට කරමලේ කපලා දෙපැත්තම කරමලේ කපන්න. ඊට පස්සේ මේක මැද්දෙන් අර තියෙන කොළ බොක්ක කියලා කියන්නේ ඒක අපි අයින් කරගන්නවා. ඕක ඔයාලා පොඩි කරගන්න එපා. මේ විදිහට සුද්ධ කරගන්න පුළුවන් නම් බලන්න. මොකද ඕක ඒ කියන්නේ කොළ බොක්ක කියන එක පොඩි වුණාම මාළු හොද්දම තිත්තරහයි. ඕකේ තියෙනවා කොළ පාට වගේ ටිකක්. කළු පාට දැලි ගතියත් එක්ක තමයි ඒක තියෙන්නේ. අපි ඒක කියන්නේ තලා ගන්න නැතුව එන්න ඔක සුද්ධ කරගන්නවා. මේක හොඳට හොදගන්න මඩ ගහ යන්න ටැප් එකට අල්ලලා අපි නම් හොඳට අතුලලා සෝද ගන්නවා. අර බලන්න ඔයාලට පේනවා මේකේ කළු පාට මුකුත් නැහැ. මේ බඩ මැද්ද බැලුවාම හොඳ ලස්සනට සුදු පාටට තියෙනවා. එතකොට ඔය තියෙන මේ විදිහට තියෙනවා කියන්නේ හොඳටම සේදිලා. ඕකේ කළු පාට දැලි ගැතිය ගෑවිලා තියෙනවා හොඳට අතුලලා සෝද ගන්න. ඒ වගේම ඔයාලට අවශ්‍ය කෑලි වලට කපා ගන්න මේක මේ විදිහට. සාමාන්‍යයෙන් අපි නම් ලොකු මාළුවෙක් කොටස් 3කට වගේ කපා ගන්නවා. දැන් අපි මාළු ටික කපාගෙන ඉවරයි. දැන් අපි වෙන භාජනයක් අරගෙන ඒකට මස් කරි, මිරිස් කුඩු, ගම්බිරිස් දාගන්නවා. මේ ඔක්කොම ඔයාලට සැර අනුව ඔයාලා දාගන්න. අපි ටිකක් සැරට ගන්නවා, ටිකක් වැඩිපුර මිරිස් කුඩු, මස් කරි, ගම්බිරිස් කුඩු දාගත්තා. ඊට අමතරව අපි මේකට දාගන්නවා කහ කුඩු ස්වල්පයක්. ඊට පස්සේ සුදු ලුණුයි ඉඟුරුයි වංගෙඩියකට දාලා හොඳට කොටා ගන්නවා. අපි මේකට තව කුරුළු පොතුයි වරකබිත් 2-3කුයි දාගන්නවා. ඊට පස්සේ වෙන භාජනයක් අපි ලිපේ තියලා පොල් තෙල් දාලා ඒක රත් වෙනකොට අබ ටිකක් ඒකට දාගන්න. අබ ටික ටිකක් පුපුරනකොට අපි දානවා සුදු ලුණු ටික. සුදු ලුණු ටිකයි ලුණු ටිකයි දැම්මට පස්සේ ටිකක් රන්වන්
පාට වේගෙන එනකොට කරපිංච ටිකයි රම්පෙ ටිකයි අපි මේකට දානවා. ටිකක් ඒකත් බෙදෙනකොට අපි අර වෙන භාජනයකට අයින් කරගත්ත මිරිස් පිඩු මස්කරි ටික තියෙන භාජනේ ඒ ටික අපි මේ තෙල් මිශ්‍රණයට මිශ්‍ර කරගන්නවා. අපි අර මිරිස් කුඩු දාලා හදාගත්ත මිශ්‍රණය තෙලට දාලා කලවම් කරගන්නවා. ටිකක් පාට වෙනස් වෙගෙන එනකොට අපි මේකට වතුර චුට්ටක් එකතු කරනවා. අපි දැන් වෙන භාජනයක් ලිපේ තියලා මේකට අපි අර මිරිස් දාපු මිශ්‍රණය එකතු කරනවා. තව වතුර පොඩ්ඩකුත් එකතු කරගන්නවා. මේකට ඊට පස්සේ අපි ලුණු ටිකක් දානවා. මේ හොද්ද හොඳට උතුරන්න දීලා උතුරනකොට මාළු ටික තැලෙන්නේ නැතුව පරිස්සමට දාගන්න. ඔයාලා වතුර දානකොට ටිකක් සාමාන්‍ය ඔයාලට හිතනවනේ මාළු ටික වැහෙන තරමට තමයි වතුර දාලා හොඳට මේ හොද්ද නටව ගන්න. පොඩ්ඩක් කලවම් කරගන්න මාළු ටික දිය වෙන්නේ නැති වෙන්න පොඩ්ඩක් පොඩි වෙන්නේ නැති වෙන්න කලවම් කරගන්න. මේක හරි ලස්සන පාටට තියෙන ඒ වගේම හදනකොට හරිම සුවඳයි. හරිම රසයි මේක. අපිට මේකත් එක්ක කුරක්කන් තලප ඒ වගේම ඉන්දියාප්ප පාන් ඒ වගේ හරි රසයි මේක හදලා කාලා බලන්න. ඔයාලා භාජනයේ හොලවලා හරි දෙපැත්තෙන් අල්ලලා කරකවලා හරි ගන්න. මොකද හැන්ද දාලා කලවම් කරන්න එපා මාළු දිය වෙන්න බලනවා. ඔයාලා මට හදලා බලලා රස කොහොමද කියලා පල්ලෙයන් කමෙන්ට් එකක් දාන්න. යාළුවනේ ඔයාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඒ වගේම අපේ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න ඕන නම් බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙන යන්න.